Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම අපි යමු මගේ රෙජිස්ට්‍රේෂන් වැඩ ටික මම ඔක්කොම ඉවර කරගත්තා. අපිට 16ට කලින් තමයි රෙජිස්ට්‍රේෂන් වැඩ ඔක්කොම ඉවර කරන්න තිබ්බේ. ඉතින් ඒ ඔක්කොම ටික මම ඉවර කරා. දැන් මගේ ෆයිල්ස් එහෙම ඔක්කොම ඇත්තටම කිව්වොත් හැලියක් වගේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම මේ ටික අපි පිළිවෙලකට හදාගෙන ඉමු. මොකද නැත්තම් ඕවා ආපහු හොයන්න ගියාම මගේ ඔළුව විකාර වෙනවා. ඒක නිසා අපි මුලින්ම ගිහිල්ලා ඒ ටික ලස්සනට ෆයිල්ස් වලට දාලා පිළිවෙලකට හදාගෙන ඉමු. ඉතින් යාළුවනේ කියන්න බලන්න ඔයාලගේ කැම්පස් වල රෙජිස්ට්‍රේෂන් ආවද? ඕගොල්ලන්ගේ කැම්පස් පටන් ගත්තද? එහෙමත් නැත්නම් තාමත් පටන් ගන්න ඩේට් එකක්වත් නැද්ද? කොහොමද ඔයාලා මේ දවස්වල ගත කරන්නේ? පොඩ්ඩක් මට විස්තර කියාගෙන යන්නකෝ බලන්න ඉතින්. මම ඔය පෙන්නන ෆයිල් එකේ දාලා තියන්නේ ඇත්තටම මගේ සර්ටිෆිකේට් තමයි ඔක්කොම තියෙන්නේ. මට ඒක බලුවම පුදුම සතුටක් දැනෙන්නේ. මොකද මම පොඩි කාලෙන් තමයි ස්පෝර්ට් කරා, ඩාන්සින් ඒ කියන්නේ ඔය එක්ස්ට්‍රා ඒවා තමයි මගේ ගොඩක්ම තියෙන්නේ ඇත්තටම ඉගෙන ගන්න එකට වඩා. ඒක නිසා මට ඒවා බැලුවට පස්සේ නිකන් අමුතු සතුටක් දැනෙනවා. හරි ළමයි, ඒ වැඩේ ඉවර කරලා අපි දැන් පොඩි ගමනක් යමු. මම ඔයාලට වීඩියෝ එක මැදදී කියන්නම් මම මේ තාත්තත් එක්ක කොහෙද යන්නේ කියලා. මොකද ඔය රෑ දාගත්තේ අපේ තාත්තට රෑ තමයි ෆ්‍රී වෙලාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා රෑ තමයි අපේ තාත්තත් එක්ක ගමන් යනවා නම් රෑට තමයි ඉතින් යන්න වෙන්නේ. මොකද දවල්ට එයාට වැඩ. ඒක නිසා රෑට තමයි එයා ෆ්‍රී ඉන්නේ. මම ඔයාලට වීඩියෝ එකේ මැදදී කියන්නම් මේ කොහෙද යන්නේ කියලා. ළමයි අපේ මල්ලි මේ පාර ඕලෙවල් එක්සෑම් එක ලියනවා. ඉතින් ඇත්තටම ඔය ගියේ එයාගේ බඩු වගේක් ගන්නත් එක්ක ඒකටත් එක්ක තමයි ගියේ. අපේ මල්ලි දැන් හොඳටම බය වෙලා ඉන්නේ එක්සෑම් එකට. ඉතින් අපිටත් ඔය වගේ කාලයක් තිබ්බනේ. ඉතින් මම ඉතින් යාට කියලා දුන්නා බය වෙන්න එපා කියලා. A few moments later. ළමයි ඊළඟ දේ තමයි ඇත්තටම කිව්වොත් මගේ අල්මාරිය දැක්කොත් පිස්සු හැදෙනවා. අල්මාරියේ දොර ඇරියොත් ඇඳුම් ටික කඩන් වැටෙනවා. ඒ තරමට මගේ අල්මාරියේ ඇඳුම් ඔබලා ඒක මට කියන්න දෙන්නේ කිසිම පිළිවෙලක් නැහැ. මම ඒක හැමදාම අස් කරනවා. හරිද? සතියකට පාරක් වගේ මම ඕක අනිවාර්යයෙන්ම නවලා රෙදි ටික අල්මාරියට දානවා. ඒත් ඔනේ මන්ද මට තේරෙන්නේ නැහැ කොහේ හරි යන්න ගියාට පස්සේ මම ඒ ඇඳුම් ටික ඔක්කොම බිමට දාලා එක්ක ඇඳ උඩින් දාලා තමයි මට ඕනේ ඇඳුම තෝරගන්නේ. ඔයාලත් එහෙමද කියලා මට කමෙන්ට් කරන්න. මට තේරෙන්නේ නැහැ මම මේක කොච්චර අස් කරත් වැඩක් නැහැ ළමයි. දැන් මේක අස් කරලා දවස් 2-3කින් ආපහු තිබ්බ විදිහම තමයි. ඉතින් කමක් නැහැ වෙන දෙයක් වෙන්නේ කියලා. මගේ ඔළුව නිදහස් කරගත්ත වෙලාවේ මම මේක අස් කරලා දැම්ම. මොකද අර රෙජිස්ට්‍රේෂන් වැඩත් ඒක මම පට්ට බිසි වෙලා හිටියේ. ඒක නිසා මට මේ දේවල් කිසිම දෙයක් කරගන්නවත් බැරි වුණා. ඒක නිසා මම හිතුවා ඉතින් මගේ අල්මාරියත් පොඩ්ඩක් අස් කරන්න ඕනේ කියලා. ඉතින් මට ඊළඟට කියන්න තියෙන දේ තමයි ඇත්තටම මගේ channel එකට දැන් ගොඩාක් කට්ටිය එකතු වෙලා ඉන්නවා. මට පට්ට හැපි ඒකට. ගොඩාක් මගේ vibe එකේ කට්ටිය තමයි ඉන්නේ මගේ channel එකේ. ඉතින් මම කියනවා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉස්සරහට ලස්සන campus vlogs ටිකකුත් අරගෙන එන්නම්.
හෙලෝ ඔන්න අදත් යම් පොඩි ගමනක් අදත් පොඩි වැඩක් දාගත්තා මට ලයිබ්‍රරි එකට යන්න ඕන වෙලා තිබ්බා දැන් ගොඩක් කාල තමයි ලයිබ්‍රරි එකට බැඳෙන්න කියලා හිතාගෙන ෆෝම් එක ගෙනාවේ ඒ වුණාට ඔන්න අද තමයි ලයිබ්‍රරි එකට යන්නේ ඒ වුණාට ගියාට ඒ වැඩේත් හරියට කරගන්න බැරි වුණා ඉතින් කමක් නැහැ අපි ගිහලා රවුමක් දාලා එමු ළමයි ඔයාලා පොත් කියවනවද මට නම් ඇත්තටම පොත් කියවන්න මාර කම්මැලි ඒත් කරන්න දෙයක් නැහැ පොත් කියවන්න වෙනවා මොකද අපේ ඩිග්‍රී එකත් එක්ක ඒක ගොඩක් පොත් එක්ක සම්බන්ධයි ඒක නිසා මට අනිවාර්යෙන් මේ පාර නම් පැනලා යන්න හම්බෙන්නේ නැහැ අනිවාර්යෙන්ම පොත් කියවන්න වෙනවා හරි දැන් මම කියන්නම් මම තාත්තත් එක්ක රෑ අර කොහෙද ගියේ කියලා. ඔන්න ඔය බෑග් එක ගේන්න තමයි ගියේ. ඒ වුණාට ඒ බෑග් එක චූටි. මට ඒකට මගේ බඩු ටික නම් දාගන්න බැරි වෙයි. ඊළඟට ඔයාලට මම කලින් වීඩියෝ එකකින් කිව්වා නේද මගේ බෑග් එක මම ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් කියලා. ඔය තියෙන්නේ මම ගත්ත කියුට් බෑග් එක. ඇත්තට මේ බෑග් එක මාර ලස්සනයි. යන්නේ ඔයාලත් කැමති වෙයි ඒකට. ඇත්තට මේ ගානට නම් පට්ට වර්ත් ඒ බෑග් එක. ඔය බෑග් එකේ ප්‍රයිස් එක උනේ 3800 ගාණක් හරි 900 ගාණක් හරි. ඒ වගේ තමයි උනේ. ඉතින් හිතපු නැති විදියට වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න වෙනවා. ඉතින් අවුලක් නෑ. මම ආපහු ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. සමහර විට මේ වීඩියෝ එක මගේ හොස්ටල් බෑග් පැකින් වීඩියෝ එක වෙයි. ඒක නිසා දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඉස්සරහට ඉතින් ගොඩක් දුරට කැම්පස් වීඩියෝස් තමයි ඔයාලට බලන්න වෙන්නේ. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. bye bye.